සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා අපේ සිංහල සිනමැක්ස් YouTube නාලිකාවට. අද අපි අරගෙන ආවේ බිහිසුණු අත්දැකීම් ගොඩක් තියෙන සුපිරිම හොරර් මූවි එකක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. කතාව ආරම්භ වෙන්නේ ජුවෙන්ගේ බිරිඳ කුස්සියේ ආහාර පිළියෙල කරමින් ඉන්න දර්ශනයකින්. එහිදී ඇයට වතුර බටෙන් අමුතු ශබ්දයක් ඇසෙනවා. අපි ඔබව මරනවා කියලා රහසින් කියනවා වගේ. ජුවෙන් ගෙදර එද්දී බිරිඳ බියෙන් ඒ ගැන කියනවා. ඒත් ඔහුට කිසිවක් ඇසෙන්නේ නැහැ. ඔහු ඒක අසල්වාසී වෝල්ටර්ගේ ගෙදර තිබුණු යම් අලුත් වැඩියාවකදී සිදු වුණු දෙයක් කියලා හිතනවා. ඕනට වඩා හිතන්න එපා කියලා ජුවෙන් බිරිඳට කියනවා. ඒත් පාන්දර 5ට විතර බිරිඳ බාත්රූම් එකට ගිය අතරේ ජුවෙන්ට බිත්තියකට තට්ටු කරන ශබ්දයක් ඇසෙනවා. ජුවෙන් හිතනවා ඒක වෝල්ටර්ගේ වැඩක් කියලා. ඔහු තරහෙන් වෝල්ටර්ගේ ගෙදරට ගිහින් සීනුව නාද කරනවා. වෝල්ටර්ගේ දොර ඇරෙනවා. නමුත් කිසිවෙකු පේන්න නැහැ. ජුවෙන් ආපසු ගෙදර එද්දී ශබ්දය එන්නේ Tamanගේ නාන කාමරයෙන් එන බව ඔහුට තේරෙනවා. ඔහු නාන කාමරය බලද්දී ඔහුගේ බිරිඳ අද්භූත ලෙස බිත්තිවල හැප්පෙමින් ඉන්නවා. ජුවෙන් බියටපත් වෙලා බිරිඳ බේරගන්න උත්සාහ කරනවා. ඒත් ඇය තවදුරටත් බිත්තිවල හැප්පෙනවා. අවසානයේ ඇය බිහිසුණු ලෙස මිය යනවා. පසුවදා විශේෂඥ 3 දෙනෙක් වන අධිකරණ විශේෂඥ යෙනෝල් සහ අද්භූත විමර්ශකයෙක් සහ මහාචාර්ය එල්බර්ට් ජුවෙන් හමු වෙනවා. ජුවෙන් බිරිඳව ඝාතනය කළා කියලා ඔවුන් සිතන්නේ නැහැ. ඒත් ඔවුන් ජුවෙන්ගේ අසාමාන්‍ය සිදුවීම් ගැන විමසනවා. ජුවෙන් වෝල්ටර්ගේ නිවසෙන් අමුතු ශබ්දයක් ඇසුණු බව වෝල්ටර්ගේ අමුතු හැසිරීම් ගැනත් කියනවා. එය ඇසීමෙන් මහාචාර්ය තිගැස්සෙනවා. වෝල්ටර් දින කිහිපයකට පෙර ඇයට කතා කරලා තම ගෙදර රහසිගත බලවේගයක් තියෙනවා කියලා තිබුණා. වෝල්ටර්ට මාස ගානක සිට තම ඇඳ යට කිසිවෙකු සිටින බව දැනුණත් ඔහු බලද්දී කිසිවෙකු හමුුනේ නැහැ. ඔහුට නිදා ගැනීමට නිදි පෙතිබීමටත් සිදු වුණා. එක් රාත්‍රියක වෝල්ටර්ගේ ඇඳ එකවරම කම්පනය වෙනවා. බියෙන් ඇඳ යට බලද්දී කිසිවෙක් නැහැ. ඒත් ආපසු එළවෙද්දී සෙවණැල්ලක් ඔහු ඉදිරියේ එකවරම විදුලි බල්බය නිවෙනවා. ඔහු ප්ලග් එක ගහන්න ඇඳ යට රිංගනවා. එවිට සෙවණැල්ලක් දුවනවා. බියෙන් බ්ලැන්කට් එක යට හැංගුණ වෝල්ටර් උදෑසන ගෙදර විනාශ වෙලා තිබුණු බව දකිනවා. ඔහු එල්බර්ට්ට කතා කරනවා. ඒත් ඇගේ සහායකයා සාක්ෂි නැතුව උදව් කරන්න බැහැ කියනවා. වෝල්ටර් රාත්‍රී සිදුවීම් රෙකෝඩින් කරන්න කැමරාවක් යොදනවා. රාත්‍රියේ ශබ්දයකින් ඔහු ඇහැරෙනවා. ඇඳ යට බලද්දී කැමරාව බිම. ජනේලය දිහා බලන විට සෙවණැල්ලා. එළිය දැල්වූ විට ඒ අතුරුදම්. කැමරා රෙකෝඩින් එක බලද්දී බිහිසුණු රූපයක් ඔහු දෙස බලා ඉන්නවා. ඔහු රෙදි කබඩ් එක ළඟට යනවා. වෝල්ටර් බියෙන් රෙදි කබඩ් එක විවෘත කරනවා. එහි තිබුණේ පැරණි ඇඳුම්. ඒත් රෙකෝඩින් ආපසු බලද්දී සෙවණැල්ල ඇඳ යටින් එළියට එනවා පේනවා. එවිට රෙදි කබඩ් එකේ දොර තනියම විවෘත වෙනවා. ඇතුලේ බිහිසුණු රූපයක්. වෝල්ටර්ගේ තුවක්කුවේ ඒ රූපයේ ඡායාව පේනවා. ඔහු තුවක්කුව ගන්න හදද්දී බලවේගී ඔහුව බිම හෙලනවා. ඊළඟ උදෑසන ඇලිසගේ පුතා බෝලයක් හොයන්න වෝල්ටර්ගේ ගෙදරට එනවා. එවිට එම දරුවා ටැප් එකකින් වතුර බොනවා. වෝල්ටර් නිවස ඇතුලේ සිට කෑ ගසා දරුවා පන්නනවා. බියටපත් දරුවා පසුපසට යන විට බස් එකක ගැටෙනවා. ජුවෙන් ඇලිසගේ පුතා මරණය ගැන කලබල වෙනවා. වෝල්ටරින් පසුව අතුරුදම්. ඇලිසගේ පුතාගේ මිනිය භූමදානය නොකර කෑම මේසේ පුටුවක තබනවා. ඒත් රාත්‍රියේ දොරෙන් එන අමුතු ශබ්දයක් සහ ගේ ඇතුලේ තියෙන ළමා අඩි සලකුණු ගැන ඇය පොලිසියට කියනවා. යෙනෝ අධිකරණ විශේෂඥ ඒවා ඇලිසගේ මනෝභාවයයි ඇය හිතනවා. ඒත් එවිට මේසය මත වීදුරුවක් පෙරලෙනවා. යෙනෝ දරුවාගේ මලකඳ නැවත භූමදානයට යෝජනා කරනවා. ඒ ඇලිසගේ මානසික තත්ත්වය රැකගන්න. එහිදී එල්බර්ට් අද්භූත විමර්ශක යෙනෝ හමු වෙනවා. ඇය අසාමාන්‍ය සිදුවීම් ගැන විමර්ශනයකට එකතු වෙනවා. ඔවුන් ජුවෙන් වෝල්ටර් සහ ඇලිසගේ සිදුවීම් වල ගැඹුරු සම්බන්ධතාවයක් ඇති බව තේරුම් ගන්නවා. ඇලිසගේ ගෙදර විදුලිය විසන්ධි වෙලා. ඇලිසගේ කුස්සියේ භාජන කබඩ් එක උඩ ඇලිලා තියෙනවා. රොසෙන්ටෝක් එකක් ඇල්ලුවම පිහියක් ඔහුගේ අත සිදුරු කරනවා. එහි රුධිරය උරන යමක් තිබුණා. ෆියුස් ෆිස්ටෝලය ගන්න හදද්දී රොසෙන්ටෝක් ඔහුව නවත්වනවා. යෙනෝගේ කාමරයේ කණ්ණාඩියක සෙවණැල්ලක් පේනෙනවා. ඒත් එය එළියට එනවා.
එවිට ඔහුගේ ඇමතුම විසන්ධි වෙනවා. එල්බර්ට් බිත්තියක බිඳී ගිය තැනකින් වෝල්ටර්ව හමු වෙනවා. ඔහු ඒ වෙනතෙක් අතුරුදම්ව සිටියා. ෆියුස් යෙනෝගේ ගෙදර කබඩ් එකක රුධිර ලපයක් තියෙනවා දකිනවා. එය පරීක්ෂා කරද්දී යෙනෝගේ මලකඳ දකිනවා. එල්බර්ට් සිදුවීම් ජලය හරහා පැතිරෙන බව හඳුනා ගන්නවා. දරුවාගේ බස් අනතුරෙන් පසුව පොලිසියෙන් වතුර යොදා ඒවා සෝදා හරිනවා. ඒ රුධිරය බටවලට ඇවිත් තමයි ජුවෙන්ගේ ගෙදරට ආවේ. බිත්තියකින් මතක් එල්බර්ට්ව අල්ලා ගන්නවා. එක දකින ෆිකෝස්ට හාර්ට් ඇටැක් හැදෙනවා. ටිකකින් ඔහුට සිහිය එනවා. ඒ වෙලේ නිවසේ භාණ්ඩ තනියම චලනය වෙනවා. එතනට ආපු එලිසගෙන් ෆිකෝස් උදව් ඉල්ලනවා. එලිස දරුණු වෙලා ෆිකෝස්ට චෝදනා කරනවා. ඔබ මගේ දරුවා හැංගුවා. පසුව ඇය සංසුන් වූ පසු ෆිකෝස් රෝහලට ගෙනියන්න එලිස කැමති වෙනවා. එලිසගේ වාහනයට නගින්න යද්දී දරුවාගේ මලකඳ වාහනයේ තිබෙන බව දකිනවා. ඔහු වෙනත් වාහනයකින් පිටත් වෙන්න හදනවා. එවිට එල්බර්ට් ඔහුගේ වාහනය දෙසට එනවා දකිනවා. ඔහු ඉක්මනින් එතනින් පිටත් වෙනවා. ටික දුරක් ගියාම ඔහු වාහනය නවත්තලා ඔහුගේ යහළුවාට කතා කරනවා. පසුව ඔහු ආපසු ගොස් ගෙදර ගිනි තබන්න තීරණය කරනවා. ඔහු ගේ ඇතුළට යද්දී ඇලිස නිවසේ එල්ලී සිටිනවා දකිනවා. ඔහු පෙට්‍රල් වක්කර ගිනිකුරක් පත්තු කරත් එය නිවී යනවා. එකවරම විරූපී වුණ යෙනෝ එතන ඉන්නවා දකිනවා. ෆියුස් බය වෙලා පසුපසට වැටෙනවා. එකවරම ඔහු තුවක්කුව අරගෙන නිවස දෙසට වෙඩි තියලා නිවස ගිනි තියනවා. ගින්දරින් ගෙදර විනාශ කරනවා. අවුරුදු 5කට පසු ආගන්තුකයන් 3 දෙනෙක් ජුවෙන් හමුවෙන් එනවා. යෙනෝ එල්බර්ට් සහ රොසෙන්ටෝ ගැන අසනවා. ජුවෙන් ඔවුන් වඳුරගත්තා. ඔවුන්ගේ නම් මතක නෑ. එකවරම ජුවෙන් දොර දෙස ඇඟිල්ල දික් කරලා පෙන්නනවා. ඒත් කිසියෙකු නෑ. ඔහු නැවත දොර දෙස ඇඟිල්ල දික් කරනවා. හදිස්සියේ අසර පුටුවක් චලනය වෙන්න පටන් ගන්නවා. එකවරම පුටුව ඔවුන් දෙසට වේගයෙන් එනවා. කතාව අවසන් වෙන්නේ බිහිසුණු රහස් ගැන තවත් ප්‍රශ්නයක් ඉදිරි කරමින්. මේ වගේ බිහිසුණු රහස් තවත් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳනම් like කරලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.